මාළුට රොන්දෙනවා ආත්මයන් channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්නේ සලමන්දරෙක්ගේ. ඉතින් ආයවල් දකින්න ඇති කලින් වීඩියෝ එක බලන්න නැත්නම් බලන්න මම උඩින් link එක දාන්නම්. ඔය පෙන්නන ෆයිබර් නිවුස් ලා හිටිය ඔෂාරයිලා ගාව. ඉතින් මං එදා කිව්වා ඇහැ ගහගෙන ඉන්නවා කියලා. ඉතින් ඇහැ ගහගත්තු ගෑ ගැහිල්ලට අන්තිමට ඇහැ ගලව ගන්න බැරි වුණා. ඒ තරම් ආසාවක් ආව මට මෙයාලව හදන්න. හැබැයි ආසාව විතරක් පදනම් කරගෙන කිසිම දෙයක් ගන්න කරන්න කියන්න හොඳ නෑ. ඒක නිසා නොදැන හදන්න එපා හරි කතන්දරේ දැනගෙන හදමු හොයලා හරි විස්තරේ. හෙව්ව වගේම දාන්න එකක් තියෙන තෝන් නිසා මම යාලට ටැංකියක් විදිහට තෝරගත්තේ මෙන්න මේ අඩි දෙකේ. එහෙම නැත්නම් ගැලුන් 20ක ක්‍රේෆිෂ්ට ගහපු ටැංක් සෙටප් එක. ඉතින් වැඩිම මේක තෝරගත්තේ මේක ආටිෆිෂල් නිසා මම ආටිෆිෂල් එක තියාගෙන ඉච්චර කැමති නෑ. ඔයාලට පුළුවන් ගැලුන් 15ක එහෙම නැත්නම් අඩි 1කමාර වගේ ටැංකි එකත් මේ ෆයිබර් නිවුස්ට සෙටප් එකක් කරන්න පුළුවන්. මේ නිවස්ලගේ ටෑන්ක් සටප් එකේදී අපි 70%ක් වතුර ඉතුරු 30% ගොඩබිම විදිහට තියන්න කියලා තමයි කියන්නේ. හැබැයි මම ඔගේ අනිත් පැත්ත කරන්නේ 30%ක් වතුර තියලා ඉතුරු 70% ලෑන්ඩ් ඒරියා එකක් හදනවා. ඒ කියන්නේ ගොඩබිම ප්‍රදේශයක්. ඒ ගොඩබිම ප්‍රදේශයේ පුංචි දියැලක් තියෙන නිසා තමයි මම මේ විදිහට වැඩිපුර ප්‍රමාණයක් ලෑන්ඩ් ඒරියා එකට ගත්තේ. ඉතින් ඒකට අවශ්‍ය කරන වෝටර් පම්ප් එක තමයි මම ඔය දාන්නේ. ඔය මිනි වෝටර් පම්ප් එකක් ඔය තියෙන ඇක්වේරියම් වල ගන්න ඔය පැට් ලීටර 150 වොට් 6ක වෝටර් පම්ප් එකක් තමයි මම ඔය පාවිච්චි කරන්නේ. ඒක දාගන්නවා මම ටැංක් එකේ කොනට වෙන්න. මොකද එතනින් තමයි වතුර ටික ඇදලා උඩට ගන්නෙ. ඒකෙන් පස්සේ මම ගන්නවා මෙන්න මේ වගේ කපාගත්ත රිජි ෆෝම් එකක්. මේ රිජි ෆෝම් පාවිච්චි කරාම පුළුවන් අපිට අඩු ගල් ප්‍රමාණයකින් අපේ ලෑන්ඩ් ඒරියා එක තරමක් උස්ස ගන්න. ඊට පස්සේ අපේ පම්ප් එකට වැලි අනම්මනම් ජරා වැදිලා යන එක නවත්තන්න දාගන්නවා ස්පොන්ජ් එකක්. ස්පොන්ජ් එක දාලා ඉවරලා පඩි පෙලක් වගේ වෙන්න මම මේ පම්ප් එක හරියෙන් කපාගෙන රිජි ෆෝම් ලේයර්ස් 3ක් දාගන්නවා. දැන් තියෙන්නේ අපිට ලේවල් ටික දාලා මේ ටික තුනී කරගන්න. ඊට පස්සේ මම පාවිච්චි කරනවා කබොක් ගල්. කබොක් ගල් අපිට ලේසින්ම ස්වභාවික පරිසරයෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ කබොක් ගල් ටිකත් මම එහෙම හොයාගත්ත ටිකක්. ඊගොඩ මම කරන්නේ මේ රිජි ෆෝම් අතර තියෙන හිඩස් ටික වහගන්නවා ස්පොන්ජ් පුරවලා. ඉතින් එහෙම කරගත්තාම මේ අපි උඩට දාන වැලි එහෙම අපව පල්ලෙහාට යන්නේ නැහැ. ඉතින් අපේ පම්ප් එක හරියෙත් මම ස්පොන්ජ් දාලා කවර් කරගන්නවා. මෙතනදී මම ගන්න කබොක් ගල ටිකක් විශේෂයි. මේක මම ස්වභාවික පරිසරයෙන් හොයාගද්දිම ඒකේ පැල වගේක් වැවිලා තිබ්බා. පැල තහ පොඩි මොස් ටිකක් එහෙම වැවිලා තිබ්බා. ඉතින් මේ කබොක් ගල් වල හරිම ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් මේ පැල එහෙම හැදෙනවා. මේකෙන් පස්සේ මම කරන්නේ මෙතන මැදින් දිය ඇල්ලක් වැටෙන්න හදාගන්න විදිය. ඉතින් දැන් ඔයාලට බලන් ඉන්න පුළුවන් මම කොහොමද මේ දිය ඇල්ල හදාගන්නේ කියලා. ඔතනයි පාවිච්චි කරන්නේ මම හાર્ඩ්ස්කේප් ඇඩිසිව් ගම් එකක්. ඉතින් ඒකට අර පේපර් සර්වියට් කොළ ඔබලා ඒකට ඒ ගම් එක දැම්මහම හරිම ඉක්මනින් ඇලවෙනවා. හොඳ තදට ඇලවෙනවා. ඉතින් හાર્ඩ්ස්කේප් හදනකොට ඒ ගම් එක ගොඩක් පාවිච්චි වෙනවා. දැන් මම අපේ පම්ප් එක ඔන් කරලා බලනවා අපේ දියැල්ල ගානට වැඩද කියලා. එතනින් මට දැක ගන්න පුළුවන් උනේ අපේ ওই පැලවෙච්ච කබොක් ගල ගාවින් පොඩ්ඩක් වතුර ටික ආපහු පල්ලෙහාට බහිනවා කියලා එතනින්. ඒක නිසා මම දැන් ඒ ටික වහනවා. වහලා ආපහු පම්ප් එක ඔන් කරලා බලනවා අපේ දියැල්ල ගානට වැඩද කියලා. ඉතින් හිතපු විදිහටම වැඩ ගානට මැදින් පල්ලෙහාට ගලාගෙන යනවා ලස්සනට. දැන් අපි මේකට ප්ලාන්ට් සෙට් කරගමු. මෙතන පාවිච්චි කරන ඔක්කොම පැල ටික මම ගන්නේ ස්වභාවික පරිසරයෙන්. ඔය ගත්තේ ලෑන්ඩ් මොස් එකක්. ඉතින් ඕක හැදෙන්නේ තෙත සහිත තැන්වල එහෙම තියෙනවා හොයාගන්න පුළුවන්. අනිත් ඒ වර්ග තමයි ෆර්න් වර්ග. ඉතින් ඒවැ කඳ උඩ තියලා මුල් ටික විතරක් වතුරට යන විදිහට තමයි මම ප්ලාන්ට් කරගන්නේ. එහෙනම් අපි බලමු ඒ ටික කොහොමද වෙන්නේ කියලා. මේකට අමතර දෙයක් විදිහට මම එකතු කරගන්නේ ජාවා ෆර්න්. ඉතින් ඔයාලට පුළුවන් මිනිපුර ඇක්වා ප්ලාන්ට් එකෙන් මේ ජාවා ෆර්න් මිලදී ගන්න.
ඉතින් මාව ගත්ත ටිකක් තිබ්බ නිසා මම මේකට දානවා තවත් ලස්සන වැඩි වෙන්න. ලෑන්ඩ් ඒරියා එකේ වැඩ ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ ඊතුරු සබ්ස්ට්‍රේට් එක පොරවගෙන වෝටර් චේන්ජ් එකක් දී ගන්න. තාම මම මගේ අනිත් ටැංකිය එක තිබ්බ අනුබියස් පැල ටිකක් දාගන්නවා මෙතන පල්ලෙහා යටින්. ඔය ටික වතුරෙන් කවා වෙනවා. ඔයාලට පුළුවන් මේ හරියට ඕන ක්‍රිප්ටෝග්ලෝරින් වගේ පැල ටිකක් දාන්න. එතකොට ඒක පඳුරු වගේ ලස්සනට හැදෙනවා. තව මම මේකට ෆ්ලෝටින් ප්ලාන්ට් එකක් විදිහට ඩක් ෆීඩ් දාගන්නවා. ඉතින් ওই ටික ඉක්මනටම ටැංකිය පුරාම හැදෙයි. දැන් ඉතින් අපේ යාළුවා ගේනකම් මේක මෙහෙම තියෙන අරිමු. තව වෝටර් චේන්ජ් උත් මේකට දෙන්න තියෙනවා. අයියේ සලමන්දරෙක් ගන්න පුළුවන්ද? උනේ මම හෙටෙන්නද? මම එනකන් කොල්ල දෙන්න. ඉතින් ඔතන ඉන්නවා අපේ සලමන්දරා කිව්ව විදිහටම ගියා ගත්තා ආවා. ඉතින් ටැංක් එකටත් මෙයා ගේන කලින් දවසේ වෝටර් චේන්ජස් දෙකයි මෙයා ගේන දවසේ උදේ වෝටර් චේන්ජ් එකයි දීලා තියෙන්නේ. ඉතින් අපි දැන් මෙයාව ඇක්ලිමේට් වෙන්න දාගමු. ඉතින් ඇක්ලිමේට් වෙනකම් මම එළියට ඇවිල්ලා ගෑවුවා හොඳ කොමඩු එකක් හුස්මට මේ ගැව්වේ හුස්ම දෙකට තමයි ගැව්වේ. ඇක්ලිමේට් කරගත්ත පස්සේ මෙන්න මෙහෙම ලස්සනට පාවෙලා බිමට වැටෙන්න මෙයාව දාගත්තම ටැංක් එකට. ඊට පස්සේ මෙයා පොඩක් ඇවිදලා කරලා උඩට තමයි ගියේ. හොඳයි ඉතින් ඔයාලට දැන් පේන්නේ මේ දවස් 6කට පස්සේ අපේ සෙටප් එක තියෙන විදිය පැල ටිකට එහෙම කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. පැල ටික මැලවිලා මැරිලා මුකුත් වෙලා නැහැ. කලින් මම දාලා තිබ්බ ලයිට් එක මෙන්න මේක සැර වැඩි. මේක සැර වැඩි නිසා අර පැලේ අග කොන පොඩ්ඩක් පිච්චෙන්න ගත්තා. ඉතින් දැන් මේ ඊට පස්සේ මම ක්ලිප් ලයිට් එකක් දාලා තියෙන්නේ මෙතනින්. අපේ නියුරුත් ඉන්නවා. දැන් එයා මුල් දවස් 3 තමයි එයා වැඩ පටන් ගත්තේ. පළවෙනි දවසේ එයා එක තැනකට වෙලා හිටියේ. ඊට පස්සේ දෙවෙනි දවසේ එයා මේ තැන් වල හැමතැනම ගියා. දැන් තුන්වෙනි දවසේ එයා එක තැනක් තෝරගෙන ඉන්නවා. කෑමත් කෑවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කෑම කෑවට පස්සේ තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. එහෙනම් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා ඉල්ල තිබ්බා ඔක්කොම මාළු වීඩියෝ එකක්. ඉතින් මේ තව සෙටප් තියෙනවා කරන්න. ඒ ටිකත් කරලා අපි මේ වීඩියෝ එකටත් යන්. එහෙනම් ජය වේවා.